එකම පවුලේ සියලු දෙනාවම ඝාතනය කරලා එයාලගේම ගෙදරින්නම් බත් කාපු පුද්ගලෙක් ගැන ඔයා අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම වෙලා තියෙන 1922 ජර්මන් වල ඉතින් එකම පවුලට අයත් 6 දෙනෙක්. ඒ කියන්නේ අම්මා තාත්තා නංගි දෙනාවම ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේ ඝාතනය කරලා තියෙන මේ හැම දෙනාගේම ඔළුවට ප්‍රහාර දීලා තමයි ඒ කියන්නේ ඔළුව කඩලා තමයි මරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔළුවෙම වෙලත් දවස් දෙකක් තුනක් මෙන්න මේ ඝාතකයා මෙයාලගම ගෙදර ඉඳගෙන බත් උයලා ඒ වගේම ගොවිතැන් වැඩ කටයුතුත් කරලා තියෙනවා. ඉතින් පොලිසිය කරපු පරීක්ෂණවලදී මෙයාලගේ ගෙදර සම්පූර්ණයෙන්ම ලේවලින් නැහැවිලා තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමේ දවස් දෙක තුනක් මෙයාලගේ ගෙදරම ජීවත් වෙලා ජීවත් වෙන විදිහට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ තිබුණු කුඹුරු වැඩත් ඒ කියන්නේ ගොවිතැන් වැඩත් මෙන්න මේ ඝාතකයාම කරලා තියෙනවා. ඉතින් තවමත් මෙන්න මේ ඝාතකයා කවුද? ඇයි මෙයාලා ඝාතනය කරේ? මේ කිසිදු දෙයක් පොලිසියට හොයාගන්න බැරුව තියෙනවා. ඉතින් මේ වෙනකම්ම මෙන්න මේ අභිරහසක් විදිහටම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔයා මොකක්ද මේ සම්බන්ධයෙන් හිතන්නේ? ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා.